අද අපි සයිස් 28 බ්‍රෂියර් එකේ පාඩමේ ඉතිරි කොටස කරගෙන යනවා. දැන් ඔයගලන්ට මතකයි අපි කළා කප් දෙක මෙව්වා, යෝක් එක දැම්මා. ඊට පස්සේ රේන්ද අල්ලලා ඒ වැඩ ටික අපි මේ විදිහට ඉවර කරගත්තා. අද අපි කරන්න ඕන ඉනපටි අල්ලන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. ඔන්න බලන්න දැන් අද අපි ඉනපටිය කොහොමද මේ සයිස් 28 බ්‍රෂියර් එකට අල්ලන්නේ කියලා. මෙන්න මේ විදිහට මෙතන අපි අල්ලපු රේන්ද තියෙනවනේ. ඒ රේන්දේ උඩින් මේ කප් එක තියෙනවා. එතකොට මේ රේන්ද දෙක තමයි මෙතන මහන්නේ. මෙතන මේ දෙක මෙන්න මෙහෙම එකට තියලා මෙතනින් ටැග් කරන්න. මෙතනින් ටැග් එකක් දාගන්න මෙන්න මේ විදිහට. රේන්දේ උඩින් රේන්ද තියන්න තමයි එතන ඕනේ. පොඩි ටැග් එකක් දාගන්න අපිට ඉනපටිය අල්ලගන්න ලේසි වෙන්නේ. ගොඩක් ඕනේ නැහැ. චුට්ටක් දාගන්න. මෙන්න මේ විදිහට අපි මෙතන අමුණ ගත්තා. නේ? පේනවද ඔයාලට? මේ විදිහට අමුණ ගත්තා. එතකොට දැන් මෙතන මේ V shape එකක් තියෙනවනේ. ඒ V shape එකට ඉනපටිය අරගෙන මේ ඉනපටිය මේක තමයි මේ ඉනපටියේ බ්ලොක් එක. මෙන්න මෙතන මේ U කියලා තියෙනවා. මෙතන D දෙපැත්ත SI. මේ සයිස් 28. මෙන්න මෙතන මම අර කප් එකේ පෙන්නපු V shape එකට තියන්න ඕනේ. ඒ කියන්නේ මේ ඉනපටිය කොටස් දෙකක් අරගෙන මේ විදිහට කොටස් දෙකක් අරගෙන මේක තියන්න ඕනේ. මෙතනින් මෙන්න මෙහෙම තියෙනවා එකක් මේ පැත්තෙන් තියෙනවා. අනිත් එක තියෙනවා මේ පැත්තේ. දෙපැත්තෙන් මේ විදිහට තියෙනවා. තියලා ඉනපටියයි කප් එකයි ඉනපටිය අනිත් කොටසයි මේ කොටස් තුනම මෙන්න මේ විදිහට එකට තියලා අපි දැන් මහන. දැන් අපි මේ මහන්නේ අර අමුණගත්ත කප් එකේ ඒ මැදින් තමයි අපි මේක දැන් තියලා මහන්නේ. දැන් ඔය විදිහට තියලා මහනවා. අඟල් කීයටද මහන්නේ? අඟල් කාලෙට. ඊට පස්සේ දැන් අපි මේක කප් එකේ මැදින්නේ මහන්න පටන් ගත්තේ. අපි දැන් අනිත් පැත්තටත් අනිත් කප් එක පැත්තටත් මහගෙන යනවා මේ විදිහට. මෙන්න මේ විදිහට නේ. මැදින්නේ මහන්න පටන් ගත්තේ. ඔන්න ඔය විදිහට මහගෙන යනවා. ඉනපටියයි කප් එකේ කොටසයි ආපහු ඉනපටිය අනිත් පැත්තයි ඔක්කොම එකට තියලා මෙන්න මේ විදිහට මහන්න. හරිද? මේක බලාගෙන මහන්න සයිස් 28 අපේ බ්ලොග් ගත්ත අයට මේක මහන්න ලේසි. බ්ලොග් ළඟ තියෙන නිසා අනිත් කට්ටියට ඕන නම් අපේ බ්ලොග් ගන්න පුළුවන්. නමයි ඇඩ්‍රස් එකයි එක්ක කතා කරන්න අපි දාලා තියෙන WhatsApp නම්බර එක 076 02 6 88 45ට කතා කරන්න. කතා කරලා බ්ලොග් ඕන නම් ඉල්ලන්න. නැත්තම් වීඩියෝ එකේ යටින් මෙසේජ් එකක් තියන්න. මෙන්න මේ විදිහට අපි දැන් මේ ඉනපටිය මහගත්තා තියලා. දැන් මේක ලස්සනට ඩබල් අවුට් ලයින් එකක් යවන්න ඕනේ. ඉනපටියේ ඩබල් අවුට් ලයින් එකක් අපි යවලා බලමු. ඒ අවුට් ලයින් එක තියෙන්නත් ඕනේ අඟල් කාලේ දුරින්. බ්‍රෂියර් එකක් මහනකොට අපි අඟල් කාලෙක තමයි ඔක්කොම මහන්නේ. මැහුම් මහන්නෙත් ඒ විදිහට. එතකොට ලස්සනට නීට් එකට බ්‍රෂියර් එක තියෙනවා. ඔයගොල්ලන්ට ලේඩීස් අන්ඩර්වෙයර්ස් මහන්නකට මේ
අපේ channel එකෙන් උගන්වනවා. channel එක subscribe කරලා තියාගන්න. එතකොට අලුතෙන් දාන වීඩියෝ එක ඔයගලන්ට ඉක්මනින්ම එනවා. ඒ නිසා ඒ විදිහට කරන්න. දැන් මම මේ මහන්නේ අඟල් කාලෙට ඩබල් අවුට්ලයින් එකක් දැම්මේ. අන්න අපි බ්‍රෂියර් එකේ ඉන පටියත් අල්ලගත්තා. තේරුණාද? ඉන පටියත් අල්ලගත්තා. දැන් ඔයගලන්ට පේනවා මෙතනින් අඟල් භාගයක් විතර වැඩියෙන් තියෙනවා. මෙතනිනුත් අඟල් භාගයක් විතර වැඩියෙන් තියෙන ඉන පටිය. එතකොට අපි කරන්න ඕනේ ඒක අපි තියලා තියෙන්නේ මෙන්න මෙහෙම හරියට මෙතනින් මේ විදිහට නවන්න. බ්‍රෂියර් එකේ කප් එක රේන්ද අල්ලගත්ත තැනින් හරියට නවන්න. නමලා මෙන්න මේ විදිහට ඉන පටිය ගානට ලස්සට හදාගන්න. හදාගෙන අපි මෙතන කරන්න ඕනේ මේ කප් එකේ අයිනේ ඉඳලා මේක ඇන්ගල් එකට කපා ගන්න ඕනේ. මෙන්න මෙහෙම චුට්ටක් ඇන්ගල් කරන්න ඕනේ. ගොඩක් නෙමෙයි. මොකද ඒ අපේ අර ඉනේ හැඩේ තියෙනවනේ. අන්න ඒ නිසා පොඩි ඇන්ගල් එකක් දාන්න ඕනේ මෙන්න මේ විදිහට. හරිද? channel එක subscribe කරන්න. එතකොට ඔයාලට අලුත් වීඩියෝ ඔක්කොම ගන්න පුළුවන් ඉක්මනින්. අන්න අපි ඉන පටිය අල්ලගත්ත තේරුණාද? මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මෙසේජ් එකක් දාලා තියන්න. අපි මෙසේජ් බලනවා. අඩුපාඩු තියෙනවා කියලා දෙන ඕගොල්ලන්ට. එහෙනම් ඔන්න අද අපි ඉන පටිය අල්ලගත්තා. ඊළඟ දවසේ අපි බලමු කොහොමද පිටපළුව අල්ලගන්නේ මේ බ්‍රෂියර් එකට කියලා. හරිද?